ක්‍රිකට් ඒ හුදෙක් පිත්තක් සහ පන්දුවක් අතර සිදුවන සටනක් පමණක්ම නොවේ. ලෝකයේ පුරා බිලියන සංඛ්‍යාත ප්‍රේක්ෂක හදවත් වේගවත් කරන මේ ක්‍රීඩාව ඇතුලේ ඇතැම් වෙලාවට විද්‍යාවටවත් තර්කානුකූලව පැහැදිලි කළ නොහැකි අමුතුම විදිහේ සිදුවීම් රාශියක් සිද්ධ වී තිබෙනවා. අපි රූපවාහිනී තිරයෙන් දකින සජීවී දර්ශනවලට එහා ගිය ඉතිහාසයේ සැඟවුණු ඇතැම් වාර්තා දෙස බලන විට ඇත්තටම මෙහෙම වෙන්න පුළුවන්ද කියා ඔබටත් සිතේවි. ඇතැම් සිදුවීම් හුදු අහම්බයන් ලෙස බැහැර කළ නොහැකි තරම් පුදුම සහගතයි. අද අපි සොවරින් ස්ටඩි තුලින් ඔබ වෙත ගෙන එන්නේ ලෝක ක්‍රිකට් ඉතිහාසයේ වාර්තා වුණු අහන්න ඕනෑම කෙනෙක් මවිතයටපත් කරන සහ කුතුහලයේ උපරිමයෙන් දනවන සහගත සිදුවීම වුණේ මෙහෙමයි. පිතිකරුවා එල්ල කළ ප්‍රබල පහරකින් පන්දුව කෙලින්ම ක්‍රීඩාංගණයේ මැද තිබූ විශාල ජාරා ගසක අතු අතර හිර වුණා. පන්දු රකින්නන් පන්දුව සොයා ගැනීමට දැඩි උත්සාහයක් දැරූ අතර ඒ වන විට පිතිකරුවන් දෙදෙනා සිය කඩළු අතර ලකුණු ලබා ගැනීමෙන් සිටියා. පන්දුව ගසෙන් බිමට දැමීමට නොහැකි වූ නිසා පන්දු රකින්නන් පොරවක්ගෙන ගස කැපීමට උත්සාහ කළත් එය අසාර්ථක වුණා. පසුව රයිෆල් තුවක්කුවක් ගෙනවිත් පන්දුවට වෙඩි තබා එය බිමට වට්ටන විට පිතිකරුවන් ලකුණු 286ක් දුවලා ඉවරයි. ඕස්ට්‍රේලියානු ඉතිහාස ලේඛනවල පවා මේ සිදුවීම අදටත් සටහන්ව පවතින්නේ මවිතය දනවන අහම්බයක් ලෙසයි. මුරලිග පන්දු යැවීමේ විද්‍යාත්මක රහස. අපේ රටේ අභිමානය වන මුත්තයියා මුරලිදරන් පන්දු යවන විට මුළු ලෝකයම ඔහු දෙස බැලුවේ බියෙන් සහ පුදුමයෙන්. විශේෂයෙන්ම ඔහුගේ දූෂ්‍රා පන්දු යවන විට ඔහුගේ අතේ වැලමිට නමනවා බවට ඕස්ට්‍රේලියානු සහ එංගලන්ත විනිසුරුවන් දිගින් දිගටම චෝදනා කළා. නමුත් මෙහි තිබෙන ලොකුම කුතුහලය තමයි ඔහුගේ අතේ ස්වභාවික පිහිටීම. බටහිර ඕස්ට්‍රේලියානු විශ්වවිද්‍යාලයේ විද්‍යාඥයන් විසින් කළ පරීක්ෂණවලදී හෙළි වුණේ මුරලිගේ වැලමිට උපතින්ම අංශක 15ක ස්වභාවික නැමීමක් සහිතව පිහිටා ඇති බවයි. ඔහුට කිසිසේත්ම සිය අත සම්පූර්ණයෙන් දිග්ව කළ නොහැකි බව එහිදී ඔප්පු වුණා. වඩාත්ම පුදුම සහගත දේ තමයි ඔහුගේ අතේ වැලමිටට යකඩ පට්ටි දෙමා අත නමන්නට නොහැකි වනසේ සැකසි පන්දු යවීමට සැලසූ අවස්ථාවේදීත් ඔහු සාමාන්‍ය පරිදිම පන්දු යවූ ආචාර්යයි. එය නූතන ක්‍රීඩා විද්‍යාවට පවා අභියෝග කළ අద్භූත සහ සහජ දක්ෂතාවයක් ලෙස සැලකෙනවා. අජන්ත මෙන්ඩිස් සහ නොවිසඳුණු ඇඟිලි තුඩේ රහස. 2008 වසරේදී ශ්‍රී ලංකා කණ්ඩායමට පිවිසි අජන්ත මෙන්ඩිස් එවකට ලෝකයේ සිටි සුපිරිම පිතිකරුවන්ව අසරණ කළ ආකාරය ඔබට මතක ඇති. විශේෂයෙන්ම ආසියානු කුසලාන අවසන් තරඟයේදී ඉන්දියාවේ ප්‍රබල පිතිකරුවන් වුණ සචින් ටෙන්ඩුල්කර්, මහේන්ද්‍ර සිං ධෝනි සහ විරේන්ද්‍ර සේවාග් පවා ඔහුගේ පන්දුවලට මුහුණ දෙන්නට නොහැකිව මවිතයටපත් වුණා. ඔහු පන්දු යවන ඉරියව්ව සාමාන්‍ය දගපන්දු යවන්නෙකුට වඩා හාත්පසින්ම වෙනස්. ඔහු පන්දුවට කැරකවීම ලබා දුන්නේ සිය මැද ඇඟිල්ලෙන්. කැරම් බෝල්. මුල් කාලයේදී මේ රහස හොයාගන්න කිසිම තාක්ෂණයකට හෝ වීඩියෝ විශ්ලේෂණයකට හැකි වුණේ නැහැ. පන්දුව දගපන්දු යවන්නෙකුගේ අතින් ගිලිහින ආකාරය සහ පතිතවන ආකාරය අතර කිසිම ගැළපීමක් නොතිබීම නිසා එය ක්‍රිකට් ලෝකයේ ලොකුම තාක්ෂණික ප්‍රහේලිකාවක් බවට පත් වුණා. වසර කිහිපයක් යනතුරුත් මෙන්ඩිස්ගේ ඇඟිලි තුඩේ තිබුණු ඒ අසාමාන්‍ය රහස විසඳන්න ලෝකයේ කිසිම කණ්ඩායමකට හැකි වුණේ නැහැ. දින 10ක් පුරා පැවති නොමිම වූ තරඟය. අද කාලයේ ටෙස්ට් තරඟයක් දින 5කින් අවසන් වෙන බව අපි දන්නවා. නමුත් 1939 වසරේදී දකුණු අප්‍රිකාව සහ එංගලන්තය අතර පැවති එක්තරා ටෙස්ට් තරඟයක් දින 10ක් පුරා පැවතුනත් එය අවසන් කරගන්නට හැකි වුණේ නැහැ. මෙහි තිබුණු ලොකුම කුතුහලය තමයි මේ තරඟයට ජය පෙරදුමකින් තොරව අවසන් වෙන නියමයක් මුලින් ඇතුළත් කළ නොතිබීම. දින 10ක් තිස්සේ පිතිකරුවන් ලකුණු රැස් කළ අතර ප්‍රේක්ෂකයන් පවා මේ තරඟය ඉවර වනතුරු බලා හිටියේ මවිතෙන්. නමුත් අවසානයේට වුණේ මොකක්ද? එංගලන්ත කණ්ඩායමට සිය රට බලා යාමට තිබූ ඇත්ලෝන් කාසල් නැව මැගහැරෙන නිසා තරඟයේ අතරමඟ නතර කළ දමා එවුන්ට වරාවට යන්න සිද්ධ වුණා. දින 10ක් සෙල්ලම් කරලා ජයග්‍රහණය තීරණය කරගන්නට නොමැකි වුණු මේ තරඟය ක්‍රිකට් ඉතිහාසයේ ලියවිච්ච වඩාත්ම මවිතය දනවන සිදුවීමක්. මියගිය පක්ෂියා සහ පණ ලැබූ හාස්කම. 2001 වසරේදී ඕස්ට්‍රේලියාවේ පැවති තරඟයකදී ක්‍රීඩා ලෝලීන්ගේ ඇඟ කිලිපොලාගෙන සිදුවීමක් වුණා. පිතිකරුවා වේගයෙන් එල්ල කළ පන්දුව කෙලින්ම ගිහින් වැදුනේ ක්‍රීඩාංගණයේ මතුපිය පියවනමින් සිටිය මුහුදු ලිහිණියෙකුගේ ඇඟේ. පන්දුවේ වේගය කොතරම්ද එම පක්ෂියා එසෙනින් පිටිය මැදම ඇද වැටිලා මිය ගිය බව තමයි හැමෝම හිතුවේ.
පිටිය මැද සිටි ක්‍රීඩකයෙක් ඉතාමත් කනගාටුවෙන් එම පක්ෂියාව ඔසවන ගිහින් පිටියෙන් ඉවතට තැපුවා. මුළු ක්‍රීඩාංගණයම නිශ්ශබ්ද වී බලා සිටියා. නමුත් මිනිත්තු කිහිපයකට පසුව මුළු ක්‍රීඩාංගණයම මවිතය කරමින් මියගිය බව සිටියේ ඒ පක්ෂියා නැවත පණ ලබා හිස ඔසවා බලා පියාවා ගියා. ප්‍රේක්ෂකයන් 100,000 ගණනක් ඒ දෙස බලා සිටියේ මේ හාස්කමක්ද කියා සිතමින්. එය සැබෑවින්ම ක්‍රිකට් පිටියක දකින්න ලැබුණු වඩාත්ම අහම්බ සහ කුතුහලය පිළිසිදුවීමක්. 11 අද ගිය වර මොකක්ද? 111 ලකුණු අංකය සහ නෙල්සන්ගේ ශාපය පිළිබඳ විශ්ලේෂණය. ක්‍රිකට් ක්‍රීඩාවේ අංක ගණිතය සහ විශ්වාසයන් අතර ලොකු සම්බන්ධයක් තියෙනවා. ඉන් ප්‍රධානතම එකක් තමයි 111 අංකය. මේ ක්‍රිකට් ලෝකයේ හඳුන්වන්නේ නෙල්සන් කියන නමින්. බොහෝ ක්‍රීඩකයන් සහ විනිසුරුවන් විශ්වාස කරන්නේ කණ්ඩායමක මුළු ලකුණු සංඛ්‍යාව 111ක් වන විට පිතිකරුවෙකු දෙවී යාමට ඇති ඉඩකඩ ඉතාමත් වැඩි බව. ප්‍රවට විනිසුරු ඩේවිඩ් ෂෙපර්ඩ් ලකුණු පූර්වයේ 111 අංකය දිස්වන විට සිය එක කකුලක් මදක් ඔසවන ගැන සිටින ආකාරය ඔබ දැක ඇති. ඔහු විශ්වාස කළේ එම අවසනාන්තික තත්ත්වයෙන් මිදීමට එය උපකාර වන බව. මෙහි තිබෙන ලොකුම කුතුහලය තමයි 2011 නොවැම්බර් 11 වනදා 11:10:11 උදේ 11:11ට දකුණු අප්‍රිකාව සහ ඕස්ට්‍රේලියාව අතර පෙවටි තරගයකදී දකුණු අප්‍රිකාවට ජයග්‍රහණයට අවශ්‍ය වුණේ හරියටම ලකුණු 111ක් බවයි. මෙවැනි අහම්බයන් නිසා 111 අංකය අදටත් ක්‍රිකට් පිටියේ නොවිසඳුණු අභිරහසයක් ලෙස සැලකෙනවා. ටෙස්ට් ඉතිහාසයේ දෛවෝභත්ත සමාන ලකුණු. වසර 165කට අධික ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසය තුළ